මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී විභාගය සඳහා අනිවාර්යයෙන්ම ඔයාලා දැනගෙන ඉන්න ඕනි මාතෘකා 3ක් ගැන තමයි මම මේ කතා කරන්න හදන්නේ. මේ මාතෘකා 3 මම ගත්තේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා විෂය ඉදිරියෙන් ඔයාගේ විෂය නිර්දේශයේ විදිහට. එතන තියෙන මාතෘකා 5ක් තියෙනවා. ඒ මාතෘකා 5න් 3ක් තමයි මම මේ කතා කරන්නේ. පළවෙනි එක තමයි පරිසර දූෂණයේ පාලනය. දෙවෙනි එක පාරිසරික කළමනාකරණය සහ තක්සේරු කිරීම කියන එක. තුන්වෙනි එක තමයි නාස්තිය කළමනාකරණය කියන එක. එතකොට මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ්සයිට් එකත් පරිශීලනය කරලා මම හදපු විස්තර තමයි මෙතන ඇතුළත් වෙලා තියෙන. ඒ නිසා අනිවාර්යෙන් විභාගයට වැදගත් වෙනවා. හරි අපි මේ මාතෘකාව පහෙන් පළවෙනි මාතෘකාව කතා කරමු. පරිසර දූෂණය පාලනය තමයි පළවෙනි මාතෘකාව. එතකොට පරිසරයට හානිකර ද්‍රව්‍ය එක්වීම වැළැක්වීම හෝ අවම කිරීම තමයි පරිසර දූෂණය පාලනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට මේ පරිසර දූෂණය වෙන්න පුළුවන් ක්‍රම තියෙනවානේ වායු දූෂණය, ජල දූෂණය සහ ශබ්ද දූෂණය කියලා. මෙන්න මේ තුනට වෙන දූෂණය අවම කිරීම තමයි මේකේ අරමුණ. එතකොට අපි බලමු වායු දූෂණයක් අවම කරන්න පුළුවන් ක්‍රම. කර්මාන්ත ශාලා සහ වාහන දුම පාලනය, හරිතාගාර වායු පිටවීම අවම කිරීම තමයි වායු දූෂණය අවම කරනවා කියන්නේ. ඊළඟට ජල දූෂණය කියන එක කාර්මික අපද්‍රව්‍ය ඍජුවම ජලාශවලට මුදා නොහැරීම සහ ජල පිරිපහදු පද්ධතිය භාවිතය කියන එක. ඊට පස්සේ ශබ්ද දූෂණය ගැන කතා කරොත් අධික ශබ්දය නිකුත් කරන යන්ත්‍ර සූත්‍ර සඳහා ශබ්ද රෝධක භාවිතය සහ නීති රීති පැනවීම වගේ දේවල් පරිසර දූෂණයේ පාලනය වළක්වන්න අපිට කරන්න පුළුවන් දේවල් විදියට තමයි තියෙන්නේ. ඒවා සාමාන්‍ය දේවල්. ඊට පස්සේ පරිසර දූෂණය පාලනය කිරීමේ නව ක්‍රමෝපායන් සහ උපාය මාර්ග කියලා මධ්‍යම පරිසර අධිකාරිය වෙබ්සයිට් එකේ තියෙන විස්තර වලින් ගත්ත විස්තර ටිකක් තමයි මේ ඊළඟට මම කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ නව ක්‍රමෝපායන් සහ උපාය මාර්ග පරිසර දූෂණය පාලනය කිරීම සඳහා භාවිතා කරන විදිහට 3ක් තියෙනවා. පළවෙනි එක තමයි අපජලය සඳහා අය කිරීම. එතකොට ශ්‍රී ලංකාවේ පරිසර දූෂණය පාලනය කරන ප්‍රධාන ක්‍රමය පරිසර ආරක්ෂණ බලපත්‍රය. අපද්‍රව්‍ය සහ අපජලය බැහැර කිරීමේ ප්‍රමිතීන් සම්පාදනය කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින්. පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගත යුතු කර්මාන්තත් ලැයිස්තුගත කරලා තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින්. ඉතින් මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි පනවා ඇති ප්‍රමිතීන් බැහැර කෙරෙන අපජලයේ සංයුතිය පිළිබඳව හැර අපජලය බැහැර කරන පරිමාව පිළිබඳ නොතකා හැරීම. ඒ කියන්නේ අපජලයේ සංයුතිය ගැන විතරයි මේකෙදි සලකන්නේ, කොච්චර පරිමාවක් බැහැර කරනවද කියන එක ගැන සලකන්නේ නැහැ. ඒක තමයි පරිසර ආරක්ෂණ බලපත්‍රයේ ගැටලුව. ඊට පස්සේ දෙවැනි ක්‍රමය තමයි සුපිරිසිදු නිෂ්පාදන ප්‍රවර්ධනය සහ අපද්‍රව්‍ය අවම කිරීමේ තාක්ෂණික ක්‍රම. කර්මාන්තවලදී නිපද වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රමයක් තමයි මේක. ඊට පස්සේ අපද්‍රව්‍ය බැහැර කිරීමට පෙර සිදු කරන ප්‍රතිකාරක ක්‍රම සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ක්‍රමයක්. ඒ වගේම සුපිරිසිදු නිෂ්පාදන වලින් කර්මාන්ත හිමියනට මූල්‍යමය වශයෙන් වාසිදායකවරුන් අපද්‍රව්‍ය ජනනය අවම කිරීමට සහාය ලැබෙනවා. ඒ වගේම සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය යටතේ පරිසරයට බැහැර කිරීම අපද්‍රව්‍ය ප්‍රමාණයද අඩු කෙරෙනවා. ඊට පස්සේ තුන්වන එක තමයි ජාතික හරිත සම්මාන සංකල්පය. මෙය පරිසර දූෂණය පාලනය කිරීම සඳහාත් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ විමෝචනය කිරීම කළමනාකරණය කිරීම සඳහාත් වඩා සාර්ථක වැඩපිළිවෙලක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන තියෙනවා. මෙමගින් විවිධ ක්ෂේත්‍රයන්හි ස්ථාපිත කර්මාන්ත අතර පරිසර දූෂණය වැළැක්වීමේ සහ පරිසරය හරිතවත් කිරීමේ පියවර අනුගමනය කිරීම පිළිබඳ තරගයක් ඇති කරනවා. එමගින් ශ්‍රී ලංකාවේ පරිසරයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීමටත් යම් වැඩ කොටසක් සිදු කරනවා මේ ජාතික හරිත සම්මාන සංකල්පය ක්‍රියාත්මක කිරීම තුලින්. ඒ වගේම මේ ජාතික හරිත සම්මාන සංකල්පය තුළින් පරිසර හිතකාමී ක්‍රමයේද අනුගමනය කරන කර්මාන්ත සඳහා රාජ්‍ය සම්මාන පිරිනමනවා. ඊළඟට මේ ප්‍රමිතීන්ට අනුකූල ස්වයංපාලිත පරිසර කළමනාකරණ පද්ධති මගින් සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම. ඒ කියන්නේ පද්ධති කළමනාකරණය කියන එකට දිරිගන්නවා. ඊළඟට කාර්ය මණ්ඩල දායකත්වය. සේවා ස්ථානයේ හරිතවත්ව හා පිරිසිදුව තියාගන්න සේවකයන් තුළ උනන්දුවක් ඇති කරනවා මේ ජාතික හරිත සම්මාන සංකල්පය. ඊළඟට තාක්ෂණික සංවර්ධනය. පරිසරයේ ගුණාත්මක බව වැඩි කරන නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ භාවිතයත් මේ හරිත සංකල්ප ක්‍රමයට ඇතුළත් වෙනවා. පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා සලසා දීම මගින් කර්මාන්තකරුවන් දිරිමත් කිරීම හරහා වෙළඳපොළ අවස්ථා ඇති කර දීමත් මේ රාජ්‍ය හරිත සම්මාන සංකල්ප ක්‍රමයේ වාසියක් විදියට සලකන්න පුළුවන්. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ ගැසට් නිවේදනයේ සඳහන් වෙලා තිබෙන පළවෙනි මාතෘකාව. ඒ කියන්නේ පරිසර දූෂණය පාලනය කියන එක සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙනත් තොරතුරු ආශ්‍රිත මම එකතු කරපු තොරතුරු වලින් හදපු විස්තරය තමයි. ඊළඟට ගැසට් නිවේදනය සඳහන් දෙවැනි මාතෘකාව පාරිසරික කළමනාකරණය සහ තක්සේරු කිරීම.
එතකොට මේ පාරිසරික කළමනාකරණය සහ තක්සේරු කිරීම කියන මාතෘකාවෙන් කතා කරන්නේ පාරිසරික බලපෑම් ඇගීම මගින් යම් සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරය මත ඇති කෙරෙන බලපෑම එහි මූලික අවස්ථාවේදීම හඳුනා ගන්නවා කියන එක. එතකොට ශ්‍රී ලංකාවේ පාරිසරික බලපෑම් ඇගීම සඳහා වන න්‍යායිතික ප්‍රතිපත්තිමය හා පරිපාලන සැකස්ම ගැන බැලුවොත් මෙතන තියෙනවා තුනක්. එක වෙරළ සංරක්ෂණ පනත යටතේ පාරිසරික බලපෑම් ඇගීම. එතකොට 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සංශෝධන පනත තමයි මේ සඳහා බලපාන්නේ. දෙවෙනි එක ජාතික පරිසර පනත යටතේ පාරිසරික බලපෑම් ඇගීම. එතකොට 1988 අංක 56 දරන ජාතික පරිසර සංශෝධිත පනතින් තමයි මෙතනදී යම් සංවර්ධන ව්‍යාපෘතියක පාරිසරික බලපෑම් ඇගීම කරන්නේ. ඊළඟට තුන්වන එක තමයි 1993 අංක 49 දරන වන්‍යජීවී හා වෘක්ෂලතා සංශෝධිත පනත යටතේ පාරිසරික බලපෑම් ඇගීම. ඉතින් එතකොට මෙන්න මේ ප්‍රධාන බලපෑම් ඇගීම් ක්‍රම තුන හරහා තමයි යම් සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරය මත ඇති කරන බලපෑම ඇගීම කියන කාර්ය කරන්නේ. එතකොට දෙවනි මාතෘකාවේ මෙන්න මේ සාරාංශය තමයි කතා කරන්න තිබුණේ පාරිසරික කළමනාකරණය සහ තක්සේරු කිරීම කියන්නේ මොකක්ද කියන එක. ඔයාලට සාමාන්‍ය අවබෝධයක් එන්නේ නැති කියලා හිතනවා මේ කරුණු ගැන. ඊළඟට තුන්වන මාතෘකාව තමයි ගැසට් නිවේදනයේ සඳහන් වෙලා තියෙන නාස්තිය කළමනාකරණය. ඒ කියන්නේ වේස්ට් මැනේජ්මන්ට්. සරලව ගත්තොත් එහෙම අපද්‍රව්‍ය කළමනාකරණය කියන එකනේ නාස්තිය කළමනාකරණය කියන්නේ. එතකොට නිසි ලෙස වෙන් කිරීම. මෙතනදී උපද්‍රවකාරී නොවන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නොහැකි ලෙස කසල වෙන් කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ බැහැර කිරීම. ජල මාර්ග වලට හෝ විවෘත ස්ථාන වලට කසල දැමීම වැළැක්වීම. ඊට පස්සේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම. ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව කසල කළමනාකරණය අපිට මෙතනදී ගන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යම පරිසර අධිකාරිය සතුව අපද්‍රව්‍ය කළමනාකරණ අංශයක් තියෙනවා වෙනවා. එතකොට මේ මධ්‍යම පරිසර අධිකාරිය සතු අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේත් කොටස් දෙකක් තියෙනවා. ඒකක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ඒකකය කියන්නේ. මෙන්න මේ ඒකකයන් කරන්නේ මොනවද කියන එක ගැන තමයි ඊළඟ කාර්යයන් ටිකේ දීලා තියෙන්නේ. ඒකෙන් කරන පළවෙනි කාර්යය තමයි උපලේඛනගත උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා බලපත් නිකුත් කිරීම. දෙවෙනි එක තමයි දේශ සීමා අතර සිදු කෙරෙන උපද්‍රවකාරී අපද්‍රව්‍ය සඳහා අනුමැතිය ලබා දීම. ඊළඟ එක තමයි ඇතැම් රසායන ද්‍රව්‍ය සහ රසායනික නිෂ්පාදන සඳහා අනුමැතිය ලිපි නිකුත් කිරීම. ඊළඟ එක වරායෙන් ප්‍රතික්ෂේප කරන ලද අයිතමයන් සඳහා නිසි ලෙස බැහැර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීම. ඊළඟ එක ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා දීමත් කරන්නේ මේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය යටතේ තියෙන රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ඒකකයෙන්. එතකොට මේ කරුණු දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා එක්සෑම් එකට. එතකොට මේ රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ඒකකයට සම්බන්ධ අන්තර්ජාතික ගිවිසුම් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දේශ සීමා අතර සිදු කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වන බාසෙල් සම්මුතිය. එතකොට මේකෙදී උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනය අපනයනය සහ බැහැර කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ වැඩපිළිවෙල තමයි කෙරෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක රොටර්ඩෑම් සම්මුතිය. උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය ජාත්‍යන්තර වෙළඳාමේදී වගකීම් සහගත ලෙස හුවමාරු කිරීම සඳහා පාර්ශවකරුවන් අතර වගකීම් බෙදා ගැනීම සහ තොරතුරු හුවමාරු කර ගැනීම තමයි මේ රොටර්ඩෑම් සම්මුතියේදී කරන්නේ. ඊළඟට ස්ටොක්හෝම් සම්මුතිය තුන්වෙනි එක. ඒ සම්මුති ගැන අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඊළඟට මේ මධ්‍යම පරිසර අධිකාරිය සතු අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ පළවෙනි ඒකකය අපි කතා කරා. දෙවෙනි ඒකකය තමයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය. මේකෙන් කෙරෙන්නේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම තුළින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම. එතකොට ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙන සබ්ජෙක්ට් නොලෙජ් නැත්නම් විෂය දැනුම සම්බන්ධ මාතෘකා පහෙන් එක්සෑම් එකට අහන්න පුළුවන් මාතෘකා පහෙන් තුනක් මම මෙතන කෙටියෙන් සාකච්ඡා කරා. එතකොට ඒ තුන තමයි පළවෙනිකින් සාකච්ඡා කරා පරිසර දූෂණය පාලනය කරන්න කොහොමද? ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය කරන්නේ මොනවද? ඊළඟට දෙවෙනි එක පාරිසරික කළමනාකරණය සහ තක්සේරු කිරීම සඳහා තියෙන අනපනත් මොනවද? ඒව ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ තුන්වන එක නාස්තිය කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් තියෙන මධ්‍යම පරිසර අධිකාරිය සතු ඒක ගැන සාකච්ඡා කරා. එතකොට මේ තියෙන්නේ 4 වන සහ 5 වන මාතෘකා දෙක ගැසට් නිවේදනයේ සඳහන් පරිදි 4 වෙනි මාතෘකාවෙන් කියන්නේ පාරිසරික අධ්‍යාපනය සහ දැනුවත්භාවය ගැන, 5 වන මාතෘකාවෙන් කියන්නේ ගෝලීය සහ ජාතික පාරිසරික සම්මුතීන් සහ ගැටලු ගැන. ඉතින් මේ මාතෘකා දෙක ගැනත් මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් මේ PDF ටික ගන්න විදිය ගැනත්.